හෙලෝ කොහොමද හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතිං සිංහල අලුත් අවුරුද්දට මේ පාර අපි කොහොමද ලෑස්ති වනේ කොහොමද එදා දවස ගත වනේ කියලා තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතිං මේක දවස් 2-3ක විතර වීඩියෝ එකක්. හැබැයි මුලින්ම කියන්න ඕනේ මෙතන මේ සමහරක් දේවල් මට වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි අපි මේ පාර හරිම වෙනස් විදිහට තමයි සිංහල අලුත් අවුරුදු දවස මෙහි ගත කරේ. ඉතිං ඒක ලස්සන මෙමරි එකක් අපි දෙන්නටම. ඒ නිසා සමහර තැන්වල මම ෆොටෝස් එහෙමත් ඇඩ් කරලා තියෙනවා. ඉතිං විශේෂම දේ තමයි මේ පාර සිංහල අලුත් අවුරුද්ද දවසේ අප්‍රේල් 14 වෙනිදා හීල් දානය අපිට පන්සලට පූජා කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් සම්බුද්ධ පූජාව, එතකොට ස්වාමීන් වහන්සේලාට දානේ අපි පූජා කරගත්තා. ඉතින් ඒ නිසාම හිතුවා මේ පාර අපි කැවිලි එහෙම ගොඩාක් ඒවා ගෙදරම හදනවා කියලා. මොකද මේ සිංහල අලුත් අවුරුදු දවසනේ. ඉතින් YouTube එකේ වීඩියෝස් එහෙම බලලා මොකද මේක පළවෙනි පාර මම ඇත්තටම මෙහෙම ගොඩාක් කැවිලි එහෙම හදලා නැහැ තනියම අපි දෙන්න. ඉතින් දෙන්නම ගොඩක් මහන්සි වෙලා අපි මේ විදිහට කැවිලි වර්ග එහෙම හදාගත්තා. මේ අප්‍රේල් 12 වෙනිදා මොකද 14 වෙනිදා හීල් දාන නිසා අපිට 13 වෙනිදා හවස ඉඳන් වගේ දානේ හදන්න ලෑස්ති කරගන්න තියෙනවා. අනිත් එක තමයි මේ දවස් ටිකේම මම වර්ක් කරන දවස් ටිකක් ගත වුණේ. ඉතින් ඒ නිසා වෙලාවත් චුට්ටක් මැනේජ් කරගන්න වුණා. ඉතින් අපි 12 වෙනිදා මේ විදිහට තමයි එක එක කැවිලි වර්ග හදලා ඉවර කරගත්තේ. ඉතින් අපි අලුවා, නාරං කැවුම්, හැඳි කැවුම්, පොල් ටොෆි, එතකොට ඩේට් කේක්, බටර් කේක් ඒ වගේ දේවල් තමයි ගෙදර හදාගත්තේ. පැණි වලලු තලබෝල අපි කඩෙන් ගත්තා. ඉතින් මට ඕන වුණා අර ලස්සන ප්ලේට් එකක පිළිවෙලට කැවිලි ටික තියලා පැක් කරලා ඒ විදිහට සම්බුද්ධ පූජාව ඒ වගේම ස්වාමීන් වහන්සේලාටත් පූජා කරන්න. ඉතින් 13 වෙනිදා දානේ අපි පිළියෙල කරගත්ත විදිහ අපි ගෙදර උයාගත්ත විදිහ මොකොත් මම වීඩියෝ කරේ නැහැ. මොකද ටිකක් බිසි. අනිත් එක ඒක හරි පිළිවෙලට හිමීට කරගන්න ඕනේ වුණා අපි දෙන්නටම. මොකද මට තියෙන්නේ ලොකු කිචන් එකකුත් නෙවෙයිනේ. හරිම පොඩි කිචන් එකක්. ඉතින් අපිට තියෙන භාජනත් හරි පොඩ්ඩයි. ඉතින් අපි දෙන්න විතරනේ ඉන්නේ. ඉතින් ඒ නිසා එකින් එක උයන ගමන් කන්ටේනර්ස් වලට මාරු කර ඒ විදිහට තමයි දානේ හදාගත්තේ. ඉතින් අපි ඉන්දියාප්ප, පොල් රොටි, කිරිබත්, එතකොට රතු බත්, සුදු බත් ඒවත් එක්ක තව කරීස් ටිකකුත් හදාගත්තා. විශේෂම දේ මට මේ සැරේ කොස් හම්බ වුණා මෙහෙ. ඉතින් කොස් අපි තම්බලා කොච්චි පොල් එහෙම දාලා එහෙම කන්නේ අපි අන්න ඒ වගේ හදාගන්නත් පුළුවන් වුණා. මං හරි ආසාවෙන් හිටියා එහෙම මොන හරි පූජා කරන්න හම්බුනොත් කියලා. ඉතින් මේ සැරේ හම්බුණා. ඉතින් ඒ වගේ තව ව්‍යංජන ටිකක් අපි හදාගත්තා. පිරිකර විදිහට අපි මේ සැරේ කොට්ට උර ඒ වගේම බෙහෙත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ගන්න දේවල්
තව සාමාන්‍ය එදිනෙදා ජීවිතේ අපිට පාවිච්චි කරන්න ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන දේවල් ටිකක් තමයි අපි පිරිකර හදලා පූජා කරේ. ඉතින් මේ තියෙන්නේ අපි දානේ පිළිගන්නුවාට පස්සේ පන්සලේ ස්වාමීන් වහන්සේලාට පොඩි ෆොටෝස් ටිකක් මම ගත්තා. ඒ විදිහට තමයි අපි හරිම පිළිවෙලට හරිම ගෞරවයෙන් භක්තියෙන් දානේ පූජා කරගත්තේ. ඉතින් සාමාන්‍යයෙන් අපි සිංහල අලුත් අවුරුද්ද සමරන විදිහට නෙමෙයි මේ පාර සමරුවේ. ඉතින් ඒ වුණාට හිතේ හරියම ලොකු සන්තෝෂයක් තියෙනවා. ඉතින් වෙනදා වගේ කැම මේසේ අපි කැවිලි තියලා අපි දෙන වාඩි වෙලා කිරිබත් එක්ක එහෙම කෑවේ නැහැ ඇත්තටම මේ පාර. ඉතින් අපි උදේ වරුවම ගත කරේ පන්සලේ නිසා. ඉතින් දවල් වෙලා ගෙදර ආවා. ඉතින් අපි දෙන්න අවුරුද්ද වෙනුවෙන් ලන්ච් එකක් මම රෙඩි කරගත්තා ගෙදර. ඉතින් සම්බහල් වලින් කහබත් එකක් හැදුවා. ගොඩාක් කාලයකට පස්සේ ඇත්තටම. ඉතින් ඊට පස්සේ අපි අර සාමාන්‍යයෙන් අවුරුදු කෑමවල් වලට එහෙම ගියාම තියෙන ගෙවල් වල හදලා අපිට නෑදෑයන්ගේ ගෙවල් වල යාළුවන්ගේ ගෙවල් වල එහෙම. ඉතින් ඒ වගේ කජු කරි එකක් කල තෙල් දාලා ඒත් එක්ක මං මැලේ අච්චාරු එකක් හැදුවා. ඉතින් අච්චාරු නැතුව බෑනේ නේද මේවත් එකට. හරිම රසයි මේ කොම්බිනේෂන් එක. ඉතින් ඔය විදිහට තමයි අපි ගත කරේ. ඉතින් එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් හම්බ වෙමු.